ඉඳලා ෂාර්ටින් කතා කරන්නේ. මේ දවස් 15කට 13 දවස් 13ක් විතර වෙනවා. මේ අකුරුණ සහෝදරයෙක් සියාඩ් කියලා. එයාගේ වයස 45යි. ළමයි 3 දෙනෙක්ගේ තාත්තා. එතකොට මේ එයා දැන් දවස් 13ක සිට ඉඳලා වෙල්ලවත්තේ ඉඳලා පානදුර පැත්තේ තමයි ඒ වෙනකන් අතර මෙයා හමු වුණා අතනෙන් ගියා මෙතනෙන් ගියා කියලා පොඩි වීඩියෝස් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ පුද්ගලයා කොහෙද කියලා හොයාගන්න බැරුව මේ ඉතා කම්බානට පත් වෙලා තියෙනවා මේ මිනිස්සු මේ දරුවගේ අම්මා මේ ඉන්න වටේ ඉන්නේ අකුරුණ ජනතාව ඉතා දුක් විඳිනවා මේ පුද්ගලයා හොයලා. එයාගේ පින්තූරුවයි වීඩියෝ එකයි මේ අපිට දැනුම් දෙන්න අපි මේ ටෙලිෆෝන් නම්බර් එකකුත් අපි දානවා. අපේ වෙල්ලවතේ ඉඳලා අවට පිට එහෙම යන නුගේගොඩ එහෙම නැත්නම් ගාල්ලේ පැත්තට යනකම් මේ පුද්ගලයා කවුරුයි හඳුනාගත් දුන්නොත් ලොකු දෙයක් ඔයාලගෙන් අපි ලොකු බලාපොරොත්තු වෙනවා මේ උදව්ව කරලා දෙන්න කියලා. මේ සහෝදරයව හඳුනාගත්තොත් අපිට වහාම දෙනුම් දෙන්න. එහෙම නැත්නම් ළඟම තියෙන පොලිසියට හරි දෙනුම් දීලා මේ පුද්ගලයා මෙතන ඉන්නවා කියලා අපිට ඒ උදව්වක්වත් කරලා දෙන්න කියලා සියලු මේ සහෝදරයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. අකුරුණේ ඉඳලා මම ශාන්ති.